කොහොමද ඉතින් ඔයාලට ඔන්න අපි තුන්දෙනාත් එක්ක ගෙදර යන ගමනුයි මේ ඉන්නේ. ඉතින් සතිය හැම දවසක්ම මට නම් ඒක වගේ නෑ. ඉතින් අද ඔන්න චූටි පුතාට ක්ලාස් තියෙන දවසක්. ඉතින් අද අපි ක්ලාස් එකට යව දාලා ඉවර වෙනකම්ම ඉඳලා තමයි එන්නේ. මං හිතනවා ඔයාටත් ඒ වගේ දවස් ඇති කියලා බබාලත් එක්ක ඉන්නකොට. ඉතින් මේ වගේ දවසක් එනකොට මම කරන්නේ එළියෙන් කරගන්න තියෙන වැඩ ටික ඔක්කොම එදාට දාගන්නවා. මේ පැය දෙක ඇතුළත මට කරගන්න ඕනේ දේවල්. මේ පෙට්ටි තියෙන්නේ මොනවද කියලා බලන්න නැතිනේ. මේ තියෙන්නේ අපේ ඔන්ලයින් ස්ටෝර් එකට ගෙනාවු බඩු වගේක්. ඒ ටිකත් එහෙමම දාගෙන ආව නැත්නම් ආපහු ටවුන් එකට යන්න වෙන නිසා මොනවද ගෙනාවේ කියලා මං හැමීට ඔයාලටත් වීඩියෝ එකක් අරන් එන්නම්. ගෙදර වරුවක් හිටියේ නැහැ කියන්නේ වැඩ ගොඩක් එකතු වෙනවනේ. ඉතින් ඔන්න මටත් ඒ වගේ වැඩ ගොඩක් එකතු වෙලා තියෙන්නේ. ඉතින් අද හවසට පොඩි දෙයක්ත් වෙනවා අපේ ගෙදර. අද අපේ නංගිගේ බර්ත්ඩේ එක. ඉතින් වෙන්න මාසිනා කෝල් එකක් දීලා කිව්වා අද අපි ගෙදර සර්ප්‍රයිස් එකක් දෙමු කියලා. ඉතින් ඒකටත් හවස ලෑස්ති වෙන්න තියෙනවා. අපිට මේ දවස්වල වැස්ස ගොඩක් අඩුයි. ඉතින් ඒක නිසා දවස් දෙකකට සැරයක් වගේ මාර්ගස් ටිකට වතුර ටිකක් දාන්න ඕනේ නැත්නම් එයාලා ඉක්මනට මැලවිලා යනවා. රිලව් වගේ දෙන්න. මගේ චූටි පුතා හරිම ආස කෑමක් තමයි වරක කියන්නේ. ඉතින් එයා මගේ බණ්ඩේ ඉන්නකොටත් මට හරියට ආස හිතුණා වරක කන්න. ඉතින් සල්ලි වලටත් මේ තාත්තා මෙයාට වරක ගෙනත් දෙනවා. ඉතින් මේ වරක ගෙඩිය හස්බන්ඩ්ගේ අක්කා තමයි එවලා තිබ්බේ. ඉතින් මේක දැන් හෙට කපන්න හිටියොත් ඉදිරිය වැඩි වෙන හින්දා හස්බන්ඩ් ඉක්මනට මේක කපනවා. ඒක පාටයිනේ. මට සුවඳ එන්නේ මෙතන නේ ලොකුවට. ඒ හොඳ සුවඳයි. මට මේක මම මෙතන ඉන්නේ ඉඳලා. සුවඳයි හොඳටම සුවඳයි. ඒක මම දැන් ගොඩක් වෙලා මෙතන. ඔව් ඒකින්දයි. නැත්තම් සුවඳයි. සාහත් එක්කද පුතේ? ඒක අයින් කරගන්න. ඉතින් මේ තියෙන්නේ අපේ ගෙදර හවසට අනිවාර්යයෙන්ම කරන වැඩක්. පොල් කට්ටක් මේ විදිහට අඟුරු වෙන්න මම පත්තු කරලා තිබ්බා. හැම දවසක්ම සර්ව සම්පූර්ණ දවස් නෙවෙයි. ඉතින් අදත් එහෙම තමයි. ඒ වුණාට එදිනෙදා කරන වැඩ කටයුතු වල විශේෂම වැඩ කටයුතු තියෙනවානේ. ඒව මං අතපසු කරන්නේ නැහැ. ඉතින් මේ පහන තියෙන එක දුම් අල්ලන එකත් ඒ වගේ අපේ ගෙදර මං හවසට අනිවාර්යයෙන්ම කරන දෙයක්. උදේට මට පහන තියන්න ඇත්තටම බැරි වෙනවා. ඒ වුණාට මං හවසට අනිවාර්යයෙන්ම පහන තියනවා. ඔයා මොන ආගම ඇදහුවත් ඔයාට ඒකේ පිහිට අනිවාර්යයෙන්ම ලැබෙනවා. අපේ ගෙදර හවස 5:00 වෙනකොට මම පිරිත් දානවා. ඉතින් 6 වෙනකොට තමයි අපි පහන තියන්නේ. ඊට පස්සේ ගණදෙවි භජන් ටිකකුත් දානවා සද්දෙට ඇහෙන්න. ගෙදරට දුම් අල්ලනකොට සාමරාණියකට කුරුඳු පොත්තකුත් දාන්න. එතකොට ඒක ස්මෙල් එක ගොඩාක් හොඳයි. ඒ වගේම වාසනාව කැඳවනවා කියලා විශ්වාසයක් තියෙනවා. අද උන ටිකක් රෑ වෙනකොට කට්ටියම අපේ ගෙදර ආවා. ඉතින් නංගි දන්නේ නැහැ කට්ටිය අපේ ගෙදර ඉන්නවා කියලා. අම්මා නංගිට කෝල් කරලා තිබ්බා අක්කයි පුතයි විතරයි ගෙදර ඉන්නේ. ඒ දෙන්නව එක් කරගෙන අපේ ගෙදර එන්නේ කියලා. ඉතින් එයා මල්ලිත් එක්ක ඔය එන්නේ අපි දෙන්නව එක් කරගෙන යන්නේ. Action! Okay, no. Happy birthday!
ලයිට් දාන්න. මට ඉන්නේ නංගි මල්ලි විතරයිනේ. ඉතින් මම හැම වෙලාවෙම ප්‍රාර්ථනා කරන්නේ ඒ දෙන්නගේ ජීවිතේ ගොඩාක් සාර්ථක වෙන්න ඕනේ කියලා. මට හම්බුණු නැති මට හම්බුණු ඒ හැමදේම මටත් වැඩිය හොඳට ඒ දෙන්නට ලැබෙන්න කියලා තමයි මම හැම වෙලාවෙම ප්‍රාර්ථනා කරන්නේ. ඉතින් ඔයත් අක්කා කෙනෙක් නම් ඔයාගේ සහෝදරියෝ ගැන එහෙම හිතනවා ඇති. ඉතින් මම එහෙම කියනකොට ඔයාට ඔයාගේ අක්කව මතක් වෙන්නත් ඇති. ඉතින් මට දැනගන්නත් එක්ක කියන්නකෝ ඔයාට අක්කා කෙනෙක් ඉන්නවද? නංගි කෙනෙක් මල්ලි කෙනෙක් ඉන්නවද කියලා? දන්නේම නැතුව යන්න වෙලාවත් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් එහෙනම් අදට ගිහින් එන්න. ඔයාලා ආදරෙන් පරිස්සමෙන් සතුටින් ඉන්න ඕනේ.